අපි අලුත් වැඩක් පටන් ගන්න හේතුව මේ ඔලෙවල් කරන නංගි නමල්ල වෙනුවෙන් මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා දාන්න. ඉතින් අපි පළවෙනිටම තෝරගත්තේ 2020 සාමාන්‍ය පෙළ පේපරය බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි හිතනවා ඔයාලා මේ සාකච්ඡා කරන එකෙන් කිසියම් හෝ දෙයක් ලබාගෙන ඔයාලා විභාගෙට ඒ දේ ලොකු සවියක් වේවි කියලා. හොඳයි අපි පටන් ගමු. අපේ මුල් ප්‍රශ්න අහලා තියෙන්නේ ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය වනුයේ කියලා. ඔයාලා දන්නවා අපිට 10 වසරේ 6 වෙනි පාඩමේ ඒ කියන්නේ ශාක හා සත්ත්ව සෛල ව්‍යුහය සහ කෘත්‍ය කියන පාඩමේ මතක ඇති සෛල වාදය කියලා අපිට කරුණු තුනක් තිබ්බා. ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍රිම ඒකකය සෛලයයි. ඒ වගේම සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල වලින් කියලා. සහ අනිත් එක තමයි නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින් කියලා. සෛල වාදයේ කරුණු තුනක් කතා කරනවා. ඉතින් ඒ එක කරුණක් තමයි මුලින් පළවෙනි ප්‍රශ්න පෙන් අහලා තියෙන්නේ මේ. ඉතින් ඒකට උත්තරය හරි සරලයි. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය වන්නේ සෛලය. එතකොට පළවෙනි ප්‍රශ්නයට උත්තරේ වෙන්නේ පළවෙනි පිළිතුර. හොඳයි දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ එකිනෙක ආකර්ෂණය වන උපපරමාණු අංශ යුගලය කුමක්ද කියලා. එතකොට දැන් මෙතන හොඳට බලන්න දැන් එකිනෙක ආකර්ෂණය වන උපපරමාණු අංශ යුගලය අහලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් උපපරමාණුක අංශු අපිට තියෙනවා උපපරමාණුක අංශු වර්ග තුනක් මොනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ වගේම ප්‍රෝටෝන තියෙනවා. ඒ වගේම තමනුත් තියෙන්නේ නියුට්‍රෝන තියෙනවා. එතකොට අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වල කිසියම් ආරෝපණයක් තියෙනවා. ඒ ආරෝපණය ඍණ ආරෝපණයක්. ඒ වගේම ප්‍රෝටෝනයේ ආරෝපණය ධන ආරෝපණයක්. නියුට්‍රෝනයේ ආරෝපණයන්නේ අපි කියන උදාසීන කියලා. හරි. එතකොට දැන් ඉතින් අහලා තියෙන එකිනෙක ආකර්ෂණය වන කියනකොට අපි දන්නවා මේ දැන් කිසියම් මොකක් හරි දෙකක් ආකර්ෂණය වෙන නම් ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන්න ඕනේ නේද? ඒ වගේම විකර්ෂණය වෙන නම් සමාන ආරෝපණ තියෙන්න ඕනේ නේද? දැන් එහෙනම් අපිට ඉදිරියට තෝරගන්න තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන උපපරමාණු අංශ කියලා. දැන් පිළිතුරු මේ වගේ ප්‍රශ්න වලදී අපි බලන්නේ පිළිතුරු යනවා. හරි. ඒතර ඉලෙක්ට්‍රෝන ගත්තට පස්සේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන වල තියෙන මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපණයක්. නියුට්‍රෝන වල උදාසීන ආරෝපණයක් නැහැ. ඉලෙක්ට්‍රෝන වලට මෙතන ඍණ ආරෝපණයක්. ප්‍රෝටෝන වල අන්න ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙයක් හම්බුණා. මෙතන ආකර්ෂණයක් සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් උත්තර වල ගියොත් මෙතන ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිතයි. නියුට්‍රෝන ආරෝපණයක් නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. මෙතන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඒ කියන්නේ සමාන ආරෝපණ දෙනවා. එතන විකර්ෂණයක් වෙනවා. එතකොට දැන් මෙතන අහලා තියෙන්නේ ආකර්ෂණය වන උපපරමාණු අංශයකට. එතකොට උත්තරේ ගන්න වෙන්නේ අපිට දෙවෙනි පිළිතුර. හරි. තුන්වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙන්නේ මේ ගම්මිතාවේ ඒකක කුමක්ද කියලානේ. ගම්මිතාවේ ඒකකය තමයි. දැන් මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ගොඩක් අවුරුදු වල අහලා තියෙනවා නේද? ඒක රාශි දීලා අපිට ඒකේ ඒකක එහෙම අහලා තියෙනවා. එතකොට දැන් ගම්මිතාවේ ඒකක, දැන් පීඩන ඒකක, බල ඒකක ඒ වගේ අවුරුදු වල අහලා තියෙනවා. ඔයාලා පාස් ටෙස්ට් එක කරන් බැලුවොත් ඔයාලා පැහැදිලි. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට සූදානම් වෙලා යන එක ගොඩක් හොඳයි අත්‍තරම. දැන් මෙතන මේ මොකක් හරි මේ වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ අපි දැනගන්න ඕනේ දැන් ගම්මිතාවේ ඒකක අහුවට පස්සේ ගම්මිතාව කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට ගම්මිතාව අපි දන්නවා සමීකරණය මොකක්ද? ගම්මිතාවය සමානයි. ගම්මිතාවය සමානයි මොකක්ද? ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ. හරි. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ. එතකොට දැන් මෙතන ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධය මනින සම්මතයේ කිලෝග්‍රෑම් ප්‍රවේගය මනින්නේ තත්පරයට මීටර. එතකොට දැන් මෙතන අපිට ඒක කියනවා
මේ දෙක ගුණ කරාට පස්සේ ඔන්න වගේ උත්තරයක් එනවා KGMS ඍණ 1 කියලා. එහෙම තමයි දැන් මේ වගේ ප්‍රශ්න හැම එකෙම ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලා කරන්නේ මොකද? සමීකරණ ලිව්වා. හරිද? සමීකරණ ලිව්වා ප්‍රශ්න ස්ටෙප්. ඊට පස්සේ ආදේශ කරා සම්මත ඒකක වලින්. හොඳට මතක තියාගන්න සම්මත ඒකක. ඊට පස්සේ ඒ දෙක ගුණ කරලා උත්තරය ගත්තා වගේ තමයි දැන් තුන්වෙනි ප්‍රශ්න වගේ මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ පිළිතුරු හොයාගන්න ආකාරය වගේ පිළිවෙලට ඔයාලා කරන්න පුළුවන්. එතකොට මෙතන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ පළවෙනි පිළිතුර. ඊළඟට බලමු අපෙන් හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ABC රූප සටහන් වලින් දැක්වෙන්නේ පේශි පටක වර්ග තුනකි. AB හා C පිළිවෙලින් අහලා තියෙන්නේ. එතකොට දැන් මෙතන අපිට රූප දැක්ක ගමන් ඔයාලට මතක් වෙනවද නේද? පටක පාඩමේ අහලා තියෙන්නේ එතකොට අපි දන්නවා දැන් අපිට පටක ගත්තට පස්සේ ශාක පටක තියෙනවා, සත්ත්ව පටක තියෙනවානේ. එතකොට දැන් මෙතන අහලා තියෙන්නේ මේ සත්ත්ව පටක ගැන. හරි. ඒකට සත්ත්ව පටක ගත්තට පස්සෙත් ආකාර හතරක් තියෙනවානේ. මොනවද ඒ ආකාර හතර? මේ අපිච්ඡද පටක, සම්බන්ධ පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා. දැන් මේ පටක හතරනොත් පේශි පටක ගත්තට පස්සේ පේශි පටක වර්ග තුනක් තියෙනවා. මොනවද? සිනිඳු පේශි, කංකාල පේශි සහ හත් පේශි කියලා. හරි. එතකොට මේ පේශි වර්ග තුන එකිනෙක වෙන් කරලා අඳුර ගන්න අපිට ව්‍යුහමය ලක්ෂණ කීපයක් තියෙනවා. හරිද? මොනවද ඒවා? දැන් සිනිඳු පේශි ගත්තට පස්සේ පළවෙනිම සිනිඳු පේශි ගත්තට පස්සේ ඒකේ හැඩය මොන හැඩද දීලා තියෙන්නේ? සිනිඳු පේශි තර්ක රූපී හැඩදී. ඒ වගේම ශාකනය වෙලා නැහැ. හරිද? හැඩය සහ ශාකනය වීම සහ නොවීම සම්බන්ධය ගත්තට පස්සේ සිනිඳු පේශි තර්ක රූපී හැඩදී සහ ශාකනය වෙලා නැහැ. ඒ වගේම කංකාල පේශි ගත්තට පස්සේ සිලින්ඩර් ආකාර හැඩදී ඒ වගේම ශාකනය වෙලා නැහැ. කංකාල පේශි ශාකනය වෙලා නැහැ. ඒ වගේම හත් පේශි ගත්තට පස්සේ ඒකත් සිලින්ඩර් ආකාර හැඩදී ශාකනය වෙලා තියෙනවා. හරි. ඒකට මේ පේශි වල තුරින්ම ශාකනය වෙලා තියෙන්නේ හත් පේශි. ඒ වගේම තව දෙයක් ගත්තොත් න්‍යෂ්ටි සම්බන්ධයෙන් මේ වගේ දැන් සිනිඳු පේශි සෛලවල එක සෛලයක න්‍යෂ්ටි එකයි තියෙන්නේ. තන් න්‍යෂ්ටියයි තියෙන්නේ. ඒ වගේම කංකාල පේශි ගත්තට පස්සේ කංකාල පේශි වල නම් එක සෛලයක න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. හරි. න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. දැන් මේ රූපේ ගත්තත් මේ බලන්න එක සෛලයක න්‍යෂ්ටි කිහිපයක් තියෙනවානේ. හරිද? ඒකට ඒකෙන් අපි අඳුර ගන්න පුළුවන් එක කංකාල පේශියක් කියලා. ඒ වගේම හත් පේශි වල ගත්තොත් එක සෛලයක න්‍යෂ්ටි එකයි තියෙන්නේ. ඒ වගේ ව්‍යුහමය ලක්ෂණ ටිකක් අපිට ගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි මේක සිනිඳු පේශි. ඒ කියන්නේ සිනිඳු පේශි. B කියලා කියන්නේ කංකාල පේශි. C කියලා කියන්නේ හත් පේශි. C කියලා කියන්නේ හත් පේශි. එතකොට උත්තරේ එන්නේ සිනිඳු පේශි, කංකාල පේශි, හත් පේශි කියන නිවැරදි පිළිතුර තුන්වෙනි එක. හරිද? ඊට පස්වෙනි එක අපෙන් අහන්නේ පහත දක්වන අණු අතරින් වැඩිම සහසංයෝජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව කුමක්ද කියලා. එතකොට දැන් අපි දන්නවා දැන් බන්ධන වර්ග දෙකයි මොනවද? ආයනික බන්ධන තියෙනවා, සහසංයෝජ බන්ධන තියෙනවානේ. හරිද? ආයනික බන්ධන තියෙනවා, සහසංයෝජ බන්ධන. දැන් මේ දෙකෙන් මෙතන අහලා තියෙන්නේ මොන බන්ධන ගැනද? සහසංයෝජ බන්ධන ගැන. ඒතර අපි දන්නවා සහසංයෝජ බන්ධනයක් කියලා කියන්නේ මොකද්ද? සහ කියලා කියන්නේ මොකක්ද? ඒකේ තේරුම. සහයෝගයෙන් තබා ගන්න ඕනේ. හරි. සහයෝගයෙන් තබා ගන්න ඕනේ. මොනවද එතකොට සහයෝගයෙන් තබා ගන්නේ? ඉලෙක්ට්‍රෝන. හරි. ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔක්සිජන් අණුව ගත්තට පස්සේ O2 අණුව ගත්තට පස්සේ ඒක හැදිලා තියෙන්නේ කොහොමද? අපි දන්නවා ඔක්සිජන්ගේ වටේ ඒ කියන්නේ බාහිරතම කවචය ඔක්සිජන් බාහිරතම අපි නැත්තම් කියනවා සහසංයෝජ කවචය. ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 6ක් තියෙනවානේ. හරිද? ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. කොහොමද තියෙන්නේ? ඔය වගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. හරිද?
එතකොට මම මේක මෙහෙම අඳින්නම්. ඔව් කවන්නේ. හරිද? මෙහෙම. සහය සංයෝග ඒ වගේම දැන් O2 අණුව ගත්තොත් ඔක්සිජන් දෙකක් තියෙනවනේ නේද? අපි අනිත් ඔක්සිජන් අණුවේ කතිරන්නේ මොකද? ඉලෙක්ට්‍රෝන. හරි. ඔය වගේ. දැන් මොකද්ද කරන්නේ මේ සහසංයෝග බන්ධන හදාගන්නේ කොහොමද? මෙන්න මේ ඔක්සිජන්ගේ මේ ඉලෙක්ට්‍රෝනයයි හරිද? මේ ඔක්සිජන්ගේ මේ ඉලෙක්ට්‍රෝනයයි මේ ඔක්සිජන්ගේ මේ ඉලෙක්ට්‍රෝනයයි දෙක මොකද්ද වෙන්නේ? අන්න එකතු වෙලා සහයෝගයෙන් තියාගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන දෙක එකතු වෙලා සහයෝගයෙන් තියාගන්නකොට මොකද්ද වෙන්නේ? අන්න එතන මොකද්ද වෙන්නේ? බන්ධනයක් හැදෙනවා. මෙන්න මෙතන බන්ධනයක් හැදෙනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝන දෙක අතරින් මොකක්ද වෙන්නේ? බන්ධනයක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන බන්ධන දෙකක් හැදලා තියෙනවා. ඒ වගේ තමයි දැන් නයිට්‍රජන් අණුව ගත්තත් හරිද? නයිට්‍රජන් අණුව ගත්තත් අපි දන්නවා නයිට්‍රජන්ගේ බාහිර තම කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 5ක් තියෙනවා නේද? එතකොට නයිට්‍රජන්ගේ වෙන්නේ මෙහෙමයි. ඒකේ බන්ධන හැදෙන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ගත්තොත් හරිද? ඔය වගේ ඉලෙක්ට්‍රෝන ටික කොහොම තියෙනවා සාජනික කවචයේ. ඒ මේ නයිට්‍රජන්ගේ අපි කතිර ගත්තොත් මේ වගේ තියෙනවා. හරිද? ඒකේ මොකද්ද වෙන්නේ? ඒකේ බන්ධන තුනක් හැදෙනවා. හරිද? බන්ධන තුනක් හැදෙනවා. මේ වගේ ඉලෙක්ට්‍රෝන සහයෝගයෙන් තියාගෙන වගේ සාසංගික බන්ධන තුනක් හැදෙනවා. හරිද? ඒ වගේම දැන් NH3 වගේ ගත්තොත් එහෙමයි. නයිට්‍රජන්ගේ ඔය වගේ ඉලෙක්ට්‍රෝන ටික ගත්තත් ඉලෙක්ට්‍රෝන 5යිනේ තියෙන්නේ අපි දන්නවා. ඊට පස්සේ හයිඩ්‍රජන්ට බාහිර තම කවච ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. හරි? ඔය වගේ. බාහිර තම කවච හරි. මොකක්ද වෙන්නේ? මෙන්න මෙතන මේ අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන බන්ධන හැදෙනවා. සහසංයෝග බන්ධන තුනක් තියෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගේ කොහොමද හැදෙන්නේ? කාබන්ගේ ගත්ත පස්සේ අපි දන්නවා බාහිර ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 4ක්. ඒක බලාගන්න කොහොමද? දැන් ආවර්තයවුවේ හරි ඕනම ද්‍රව්‍යයක ආවර්තයවුවේ තියෙන ඒ කියන්නේ ආවර්තයේ කාණ්ඩය අනුව ඒ අදාළ මූලද්‍රව්‍යයේ බාහිරතම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංගයට සමානයි. හරි. දැන් මෙතන කාබන් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවානේ. ඒ 4 කොහොමද තියෙන්නේ? අහමනේ. හරි. ඒ වගේම දැන් මෙතන ඔක්සිජන් දෙකක් දෙපැත්තෙන් කොහොම ඉන්නවා. ඔක්සිජන් අපි දන්නවා 6ක් තියෙනවා. අපි කතර ගහමු ඔක්සිජන්ගේ කොහොමනේ. ඔක්සිජන්ගේ 6ක් තියෙනවා බාහිර තම කවචේ. හරි. අන්න දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ අතර බන්ධන ඇති වෙනවා. හරි. ඔන්න වගේ සහසංයෝජ බන්ධන ඇති වෙනවා. දැන් මේ බලන්න. දැන් මේකේ සහසංයෝජ බන්ධන කීයද? O2 අණුවේ සහසංයෝජ දෙකක් හැදුනා. N2 අණුවේ සහසංයෝජ බන්ධන තුනක් හැදුනා. NH3 අණුවේ සහසංයෝජ බන්ධන තුනක් හැදුනා. CO2 ගේ සහසංයෝජ බන්ධන කීයක් හැදුනා? 4ක් හැදුවා. එතකොට මේකට අපි අහලා තියෙන සහසංයෝජ බන්ධන වැඩිම සහසංයෝජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුවමක් දෙලා පිළිතුර මොකක්ද? 4 වෙනි පිළිතුර. හරි අපි බලමු සූර්යාගේ සිට පෘථිවියට තාපය සංගමනය වන්නේ විකිරණය මගිනි සංවහනය මගිනි සම්නායනය මගිනි විකිරණය සහ සංවහනය මගිනි කියලා අහලා තියෙනවා. අපි දන්නවා දැන් තාපය සංක්‍රමණය වෙන්න පුළුවන් ආකාර තුනක් ඔයාලා කතා කරනවා. මොකක්ද? සම්නායනය, සංවහනය සහ විකිරණය කියලා. එතකොට සම්නායනය ගත්තට පස්සේ සම්නායනය වෙන්න පුළුවන් ඝන අංශු අතර සහ ද්‍රවාංශු අතරත් සාමාන්‍ය වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් අර අපි දැන් තේ හදනකොට අර යකඩ හැන්දක් දැම්මට පස්සේ ඒ යකඩ හැන්ද අපි අතට දැනෙනනේ රස්නයක්. හරිද? ඒකට අර ලෝහ වගේ දේවල් වල ඒ තාපය සංක්‍රමණය වෙන්නේ ওই සම්නායනය කියන එක මගින්. හරි. ඒ වගේම සංවහනය කියලා කියන්නේ ඔය දැන් අපි දැන් ළඟ ගිනි ගොඩක් ගැහුවට පස්සේ අපි රත් වෙනවනේ නිකන් ඇඟ රස්නයක් එනවනේ. අන්න ඒ එන්නේ සංවහනය මගින්. ඒ කියන්නේ වායු හරහා ද්‍රව හරහා තියෙන්න පුළුවන් සංවහනය. විකිරණය ගත්තට පස්සේ විකිරණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. විකිරණයට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. දැන් සූර්යාගේ සිට පෘථිවියට ගත්තොත්
සූර්යාගේ සිට පෘථිවියේ අභ්‍යවකාශයක් තියෙනවා. ඒත් අභ්‍යවකාශය කියලා කියන්නේ මාධ්‍යයක් නෑ. ඒකට මාධ්‍යයක් නැත්තම් අනිවාර්යෙන් එතන සම්නායනයක් හෝ සංවහනයක් සිදු වෙන්න බෑනේ. අනිවාර්යෙන් මොකක්ද වෙන්න පුළුවන්? විකිරණයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පළවෙනි උත්තරේ තමයි ඒකට ගන්න වෙන්නේ. සූර්යාගේ සිට පෘථිවියට තාපය සංවහනය විකිරණයමයි. හත්වෙනි එකෙන් අහලා තියෙනවා ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමීඩයකින් උපුටාගත් පරිදි එම් පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක්ද ප්‍රාථමිකය පෙන්වූ 8 දෙනෙක්ද ද්විතීකය පෙන්වූ 3 දෙනෙක්ද සිටිති. ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලදී. දැන් පාරිසරික පිරමීඩ ගත්තට පස්සේ අපි දන්නවා මොනවද තියෙන්නේ. පිරමීඩ ආකාර 3ක් තියෙනවා නේද? කතා කරනවා අපේ අන්තිම පාඩම 11 සැරේ. පාරිසරික පිරමීඩ ගත්තට පස්සේ මොනවද තියෙන්නේ? සංඛ්‍යා පිරමීඩ තියෙනවා. ඒ වගේම ජෛව ස්කන්ධ පිරමීඩ තියෙනවා. ඒ වගේම ශක්ති පිරමීඩ කියන පිරමීඩ තුන තමයි ඔයාලා තියෙන්නේ කතා කරන්න. එතකොට දැන් මෙතන අහලා තියෙන්නේ එක් නිෂ්පාදකයෙක්ද ප්‍රාථමිකය පෙන්වූ 8 දෙනෙක්ද ද්විතීකය පෙන්වූ 23 දෙනෙක්ද. එතකොට මෙතන බලන්න හොඳට සංඛ්‍යාවක් ගැන නේද කියලා තියෙන්නේ. හරි දැන් පිරමීඩයක් වුණාම අපි දන්නවා පිරමීඩයක අනිවාර්යෙන් යටට එන්න ඕන මොකද්ද? නිෂ්පාදකයෝ. හරි යට එන්න නිෂ්පාදකයෝ ඊට පස්සේ ප්‍රාථමිකය පෙන්වනවා ඊට පස්සේ ද්විතීකය පෙන්වනවා. එහෙම තමයි උඩට යන්නේ. හරි දැන් මෙතන අහලා තියෙන්නේ අනිවාර්යෙන් දැන් මෙතන ප්‍රස්තාරයෙන් හැදෙන එක් නිෂ්පාදකයෙක් කියන්නේ තියෙනවා. ඒතකොට නිෂ්පාදකයෝ එක් කෙනයි. ප්‍රාථමිකය පෙන්වනවා 8 දෙනෙක්. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ මෙතනට එනකොට 8ක් වෙලා තියෙනවා. එහෙනම් දැන් මෙහෙම පිරමීඩය ඇඳලා හරියනවද? නෑ නේද? හරිද? දැන් මෙතන සංඛ්‍යා වැඩිවීමක් නෙවෙලා තියෙන්නේ. දැන් මෙතන මේ ඇඳපු පිරමීඩේ උඩුකුරුයි හරිද? උඩුකුරුයි දැන් පිරමීඩ ගත්තට පස්සේ උඩුකුරු පිරමීඩ තියෙනවා යටිකුරු පිරමීඩ තියෙනවා. උඩුකුරු පිරමීඩයක් ගත්තට පස්සේ දැන් සංඛ්‍යාව ගත්තට පස්සේ මෙතන එකක් තිබිලා මෙතන 10ක් වගේ තිබිලා මෙතන 8ක් තිබිලා එහෙම අඩු වෙවි යන එක නෙවෙයි උඩුකුරු පිරමීඩ උඩුකුරු සංඛ්‍යා පිරමීඩ වල වෙන්නේ. හැබැයි මෙතන හැම එකක් නෙවෙයි වෙන්නේ. මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ උඩට යන්න යන්න මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනවා. හරිද? උඩට යන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ? යටිකුරු එකක් වෙනවා. යටිකුරු එකක් වෙන්න ඕන. හරිද? එතකොට මෙතන නිෂ්පාදකයෝ දැන් ප්‍රාථමිකය පෙන්වනවා. එහෙම ද්විතීකය පෙන්වනවා උඩට යනවා. මෙතන එක්කෙනා ඉන්නේ මෙතන 8 දෙනෙක් ඉන්නවලු මෙතන 23 දෙනෙක් ඉන්නවලු ඔන්නවා. හරිද? එතකොට දැන් හොඳට මතක තියාගන්න පිරමීඩයේදී අනිවාර්යෙන් යටට නිෂ්පාදකයෝ වැටෙන්න ඕන. ඒ වගේ තමයි පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. හරි සංඛ්‍යාව ඒ අඩු වැඩි වෙන එක රඳා පවතින්නේ උඩුද අඩුවිරුද කියන දෙක මත. එතකොට දැන් මෙතන අහලා තියෙන විදිහට අපිට උත්තරය දෙන්න වෙන්නේ යටිකුරු සංඛ්‍යා පිරමීඩයක් තමයි මේකෙන් අහලා තියෙන්නේ. යටිකුරු සංඛ්‍යා පිරමීඩ. හොඳයි 8 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා දෙන්නේ වස්තුවක චලිතයේ විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහි දැක්වේ. කාලය බිඳුවේ සිට t1 දක්වා t1 සිට t2 දක්වා කාල ප්‍රස්ථාරය වලදී වස්තුවේ චලිත ස්වභාවය පිළිවෙලින්. එතකොට බලන්න දැන් මෙතන විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියෙන්නේ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ මේ බිඳුවේ ඉඳලා t1 ට යනකොට ඒ කියන්නේ විස්ථාපනය ඒකාකාරී ලෙස වැඩි වෙලා නේද තියෙන්නේ. ඒකට අපි දන්නවා දැන් විස්ථාපනයක් ඒකාකාරී ලෙස වැඩි වෙනවා. හරිද? ඒකාකාරී ලෙස වැඩි වෙනවා එතන මොකක්ද තියෙන්න පුළුවන්? ප්‍රවේගයක් වෙලා තියෙනවද නේද? ප්‍රවේගයක් වෙලා තියෙනවා. හරිද? ඒ වගේම මේ වගේ වක්‍ර ප්‍රස්ථාරයක් තියෙනවා. අපිට කියන්න පුළුවන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක වක්‍ර ප්‍රස්ථාරයක් තියෙනවා අපිට කියන්න පුළුවන් එතන අනිවාර්යෙන් ත්වරණයක් හෝ මන්දනයක් සිදු වෙලා තියෙන්න ඕන. හරි? ත්වරණයක් හෝ මන්දනයක් සිදු වෙලා තියෙන්න ඕන. ඒතර විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ වගේ රේඛීය සරල රේඛාවක් යනදොත් මොකද්ද වෙන්නේ? හරි සරල රේඛාවක් යනදොත් එතන ප්‍රවේගයක් වෙලා තියෙන්න පුළුවන්. වක්‍රයක් තිබ්බම මොකද්ද? ත්වරණයක් හෝ මන්දනයක් වෙලා තියෙන්න පුළුවන්. දැන් මෙතන ඒ වගේම දැන් මෙතන මෙහෙම දැන් සරල රේඛීය මම කිව්වේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ගත්තොත් මෙහෙම තිබ්බට දැන් මෙහෙම සරල රේඛීය ප්‍රස්ථාරයක් තිබ්බොත්
එතන මොකක්ද වෙලා තියෙන්නේ? එතන කිසිම විස්ථාපනයක් වෙලා නැහැ කියන්නේ. කිසිම චලනයක් වෙලා නැහැ. කාලය ගිහිල්ලා විතරයි. ඒ කියන්නේ එතන ප්‍රවේගයක් තියෙන දෙයක් නැහැ. හරි. දැන් හරි. එතකොට දැන් මේ ප්‍රස්ථාරයට අනුව ගන්න පුළුවන් විස්ථාපනකාර ප්‍රස්ථාරයට මේ වගේ ඔය වගේ වක්‍රයක් තිබ්බොත් එතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ එන්න වක්‍රයේ බෑවුම අඩු වෙලා නේද කියන්නේ? එන්න වක්‍රයේ බෑවුම අඩු වෙලා කියලා කියන්නේ එතන මන්දනයක් වෙලා. හරි. මන්දනයක් වෙලා. මේ වගේ තිබ්බොත් කියලා හිතන්න. එන්න ප්‍රවේගය වගේ වැඩි වෙලා. විස්ථාපනය වගේ වක්‍රව වැඩි වෙලා. වක්‍රව වැඩි වෙනවා කියන එක මේ එතන තරණයක් වෙලා. තරණයක්. මෙතන මන්දනයක්. එතකොට මෙතන තරණයක්. හරි. එතකොට මෙතන මොකද්ද ප්‍රවේගයක්. ඔන්න ඔය තමයි ගන්න. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගයක් සහ මන්දනයක් කියන්නේ ඔය පිළිතුර කීයද? දෙවෙනි පිළිතුර. හොඳයි 9 වෙනි ප්‍රශ්නේ අපි අහලා තියෙන්නේ දැන් කියලා තියෙනවා 9 සහ 10 පහත් තොරතුරු සහ අතලොදුරල් සටහන මත පදනම් වේ. දෛහික වර්ණ දේහයක ජාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේණිකාබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වාභාවිකව හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T ද විකෘති නිල ජාලය සිම්පල් T ද අර කැපිටල් T මේක සිම්පල් T ABCD වගේම දැක්වෙන්නේ F1 පරම්පරාවයි. F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගියෙකු වන්නේ කියලා අහන්නේ. එතකොට අපි දන්නවා දැන් මේ තැලසීමියාව කියලා කියන්නේ දැන් මෙතන හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල කරනවා කියන්නේ. එතකොට අපි දන්නවා දැන් අපේ ඇඟේ රුධිරය පරිවහනය කරන්න දායක වන ප්‍රෝටීනය තමයි හිමොග්ලොබින් කියන ප්‍රෝටීන්. හරිද? රුධිරයේ තියෙන ඔක්සිජන් කියන සංඝටකය පරිවහනය කරන්න හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය දායක වෙන්නේ. හරි. ඒකට දැන් මෙතන මේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ රුධිරය අදාළ ඔක්සිජන් පරිවහනය දුර්වල වෙනවා. දුර්වල වෙන එක තමයි වෙන්නේ. එතකොට සෛලවල අදාළ ක්‍රියා පරිවෘත්තීය ක්‍රියා කර ගැනීමෙන් නොහැකි වෙලා අදාළ පුද්ගලයා ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ පරිවෘත්තීය ක්‍රියා ටික ටික අඩාල වෙනවා. හරි. ඔක්සිජන් හරියට නොලැබීම නිසා. ඉතින් දැන් මෙතන තැලසීමියා රෝගයට හේතු වෙන්නේ කියන්නේ හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T. එතකොට දැන් මෙතන බලන්න ඔයාලා මෙතන T සහ මෙතන T එක දෙනා මෙතන හැදෙන F1 පරම්පරාවේ මෙතන හැදෙන්නේ මෙතන සමයුග්මක තත්ත්වයක් වෙනවා කැපිටල් T. හරි. එතකොට මේ ඒ කියන්නේ දැන් මෙතන දැන් හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය ඉන්නවනේ. ඒ කියන්නේ මේක දැන් කියන්නේ දැන් මේ කියන්නේ හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය T වෙයි කියලා. එතකොට කැපිටල් T දෙකක් තිබ්බොත් මේක නිරෝගී වෙන්න බෑ නේද? ඒ වගේම මෙතන ගත්තොත් මෙතන එන්නේ T කැපිටල් T සහ සිම්පල් T. මෙතනත් බලන්න කැපිටල් T සහ සිම්පල් T. මෙතන බලන්න සිම්පල් T දෙයක් ඇවිල්ලා. ඒත් මෙතන බලන්න මේ දැන් ප්‍රමුඛ ජානයක් ඉන්නවා. ඒ වගේම අඩාල කරන නිලීය ජාලයක්. හැබැයි මෙහෙම හිටියට අපි දන්නවා මේ කට්ටිය රෝගී නැහැ. මොකක්ද අපි කියන්නේ මේ කට්ටියන්ට වාහක කියලා. වාහක කියලා කියන්නේ ඉදිරි පරම්පරාවකදී මේ අය ඒ කියන්නේ මේ අයත් එක්ක විවාහ වෙනකොට ඒ අදාළ පුතාලා නැත්නම් ඒ හැදෙන ජනිතයන්ට ඒ රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මෙහෙම තිබ්බොත්. හරි. දැන් ඒක තමයි වාහක කියලා කියන්නේ. සිම්පල් T එක දෙකක් තියෙන කෙලින්ම මොනවද? රෝගී කියන්නේ හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය නැහැ කියන්නේ. හරි. රෝගී. එතන මෙතන අහලා තියෙන්නේ F1 පරම්පරාවට තැලිසීමියා රෝගී කියවන්නේ කියලා. ඔය උත්තරේ දෙන්න පුළුවන් මොකද්ද? 4 වෙනි උත්තරේ. F1 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ F1 පරම්පරාවට
තැලිසීමියා රෝගී නිරෝගී රෝගවාහකයන් සහ නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය බලන්න. නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය තමයි බලන්න. මෙතන තියෙනවා මෙතන නිරෝගී වාහක කියන්නේ මෙතන තියෙන නිරෝගී කියන්නේ අපිට බලා ගන්න පුළුවන් මෙතන හතරක් ඉන්නෝනේ. F1 පරම්පරාවේ 4 දෙනෙක් ඉන්නවනේ. ඒතර ඒ 4 දෙනාගේ එක්කෙනෙක් නිරෝගී, දෙන්නෙක් වාහක, අනිත් එක්කෙනා රෝගී කියලා. හරි. ඒක සම්භාවිතාව වෙන්න පුළුවන්. කොහොමද මේ හතරේ එක්කෙනෙක් තමයි ජනිතයෙක් ලෙස පිළිතුරු අපිට ලැබෙන්නේ අන්තිමට. මෙතන අනුපාත වෙන්නේ රෝගීන් කියන එක්කෙනා එක්කෙනයි වාහක දෙන්නයි, නිරෝගී එක්කෙනයි කියලා නියම පිළිතුර තුන්වෙනි එක. අද අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න තේරුණාද? ඒ වගේම දෙයක් ගත්තද කියලා පොඩ්ඩක් අදහසක් දක්වගෙන යන්න. එහෙනම් හැමෝටම ස්තුතියි.